හිතනවද යුද්ධය ඔයාගේ තුරින් තියෙනවා කියලා? විනාඩියක් නැවතිලා මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. නැහැ. ඒක මේ වෙලාවෙම ඔයාගේ ජීවිතයට ඇතුල් වෙලා ඉවරයි. අද ලෝකයේ ගොඩක් රටවල් ගිනි ගන්නවා. බෝම්බ වලින්, වෛරයෙන්, බලය වෙනුවෙන්. එක පැත්තක මැද පෙරදිග ගිනි. අනෙක් පැත්තක රුසියාව, යුක්‍රේනය නිම නොවන යුද්ධයක්. අහසේ ඩ්‍රෝන, මිසයිල, අන්තර්ජාලයේ සයිබර් ප්‍රහාර. මේක සටනක් නෙවෙයි. මේක මනුෂ්‍යත්වයට එරෙහි යුද්ධයක්. දරුවෝ අහිමි වෙද්දී, අම්මලා කෑ ගහද්දී, සිහින බිඳෙනකොට, ලෝකයේ බලය වෙනුවෙන් සටන් කරනකොට මිනිස්සු ජීවිත වෙනුවෙන් සටන් කරනවා. ඔයා හිතනවද මේක ඔයාට අදාළ නැහැ කියලා? ඔයා පෙට්‍රල් ෂෙඩ් එකේ පොලිමේ ඉන්නකොට, එහෙමත් නැත්තම් ඔයා සුපර් මාකට් එකට ගිහින් ගන්න බඩුවල ප්‍රයිස් බලලා මෙච්චර මේවා ගණන්ද කියලා දැනනකොට ඒ යුද්ධය ඔයාට තදින්ම දැනෙනවා නේද? ඔයිල් සප්ලයි කැඩෙනවා. ෂිපින් රවුස් බ්ලොක් වෙනවා. ග්ලෝබල් මාකට් එක කැළඹෙනවා. අවසානයේ ඒ බර වැටෙන්නේ සාමාන්‍ය මිනිස්සු මතයි. යුද්ධය තියෙන්නේ බෝඩර් එකේ විතරක් නෙමෙයි. ඒක ඉකොනොමි එක තුල. ඒක ඔබේ ජීවිතය තුල. අද යුද්ධය වෙනස් වෙලා. පරණ කාලේ වගේ සෙබළුන් මුහුණට මුහුණ නැහැ. ඩ්‍රෝන් එකකින් කිලෝමීටර්ස් ගණන් දුරින් ඉඳන් ඕනෑම විනාශයක් කරන්න පුළුවන්. සයිබර් ඇටැක් එකකින් ඕනෑම සිස්ටම් එකක් තප්පරයකින් ඩවුන් කරන්න පුළුවන්. ෆේක් නිවුස් එකකින් ලක්ෂ ගණන් මිනිසුන්ගේ මනස වෙනස් කරනවා. අද යුද්ධය ගන් වලින් විතරක් නෙවෙයි. ඉන්ෆර්මේෂන් වලින්, ටෙක්නොලොජි වලින්, මයින්ඩ් එකෙන්. නමුත් ටෙක්නොලොජි එක කොච්චර ඇඩ්වාන්ස් වුණත් රිසල්ට් එක එකයි. ඔයාගේ ජීවිතේ එක තප්පරයකින් වෙනස් වෙනවා. ඒක මූවි එකක් නෙමෙයි. ඒක කෙනෙකුගේ රියල් ලයිෆ් එක. ඒ නිසා ප්‍රශ්නය යුද්ධය තියෙනවද කියන එක නෙවෙයි. ප්‍රශ්නය අපි කොහොම ප්‍රතිචාර දක්වනවද කියන එක. ලෝකය ගිනිගන්නකොට අපිත් ගිනිගන්නවද නැත්තම් අපි වතුර වෙනවද? බෝම්බ වලට වඩා බලවත් දෙයක් තියෙනවා. මිසයිල් වලට වඩා බලවත් දෙයක් තියෙනවා. එක වචනයක්, එක හිතක්, එක තීරණයක්. ඔයා වෛරය තෝරනවද නැත්තම් සාමය තෝරනවද? අද සිට වෛර කරන්න එපා. කරුණාව දක්වන්න. ෆේක් නිවුස් පතුරවන්න එපා. සත්‍ය සහ හිතවත් පණිවිඩ පතුරවන්න. කමෙන්ට් වල යුද්ධ කරන්න එපා. සංවාදයෙන් සාමය ගොඩනගන්න. ඔයා හිතනවා ඒක පොඩි දෙයක් කියලා. නමුත් ලෝකය වෙනස් වෙන්නේ ඒ පොඩි දේවල් වලින්මයි. ලෝකය ගිනි ගන්න පුළුවන්. නමුත් ඔබ ගිනි වෙන්න ඕනේ නැහැ. ඔබට පුළුවන් ආලෝකයක් වෙන්න. ඔබට පුළුවන් කෙනෙකුගේ බිය අඩු කරන්න. ඔබට පුළුවන් ලෝකය සංසුන් කරන්න. සාමය ලෝකෙන් පටන් ගන්න නෙවෙයි. එය ඔබෙන් පටන් ගන්න. අද ඔබ තෝරන දේ හෙට ලෝකය තීරණය කරනවා. ලෝකය ගිනි ගන්නවා. නමුත් මනුෂ්‍යත්වය බේරෙන්නේ ඔබ නිසා. ඔබට ජය.